රාත්‍රී වෙද්දී ජනෙල් අතරින් ඇසෙන හඬ මේ මාලිගාවේ රහස් මාර්ග සහ රුධිර එන ලියවුණ ඉතිහාසය ඩ්‍රැකියුලා කියන්නේ කතාවක් නෙමෙයි. බියජනිත සත්‍යයක්. රුමේනියාවේ ට්‍රාන්සිල්වේනියා දිස්ත්‍රික්කයේ පිහිටි බ්‍රෑන් මාලිගාව මේ තැන ඩ්‍රැකියුලාගේ නාමයන අදටත් බිය පතුරවන ස්ථානයක්. මේ ඔබ දැකගන්නේ රුමේනියාවේ ට්‍රාන්සිල්වේනියා ප්‍රදේශයේ බ්‍රාෂෝව් නගරයට ආසන්නව පිහිටි බ්‍රෑන් කාසල් එකයි. ලෝකය පුරා ඩ්‍රැකුලාගේ නිවස ලෙස ප්‍රසිද්ධ මේ මාලිගාව උස පර්වතයක් මත ඉදිවී තියෙන ස්ථානයක්. ඩ්‍රාකුලා කියන්නේ කල්පිතයක් නෙමෙයි. ඔහුට පෙළඹුවන් වූයේ 15 වන ශතවර්ෂයේ ජීවත් වූ ව්ලාඩ් දී ඉම්පේලර් නම් දරුණු රජු. වෛරයට, රුධිරයට සහ මරණයට සම්බන්ධ මේ නාමය අදටත් මේ මාලිගාවේ බිත්ති අතර ගැහෙනවා කියලා මිනිසුන් විශ්වාස කරනවා. ඩ්‍රැකියුලා කියන්නේ පුරාවෘත්තයක් වගේ පෙනුනත් ඔහුට මුල වෙන්නේ ව්ලාඩ් දී ඉම්පේලර් නම් දයාව නැති පාලකයක්. මේ මාලිගාව ඉතිහාසයත් බියත් එක්ක එකට හුස්ම ගන්න තැනක්. ඩ්‍රැකියුලා ලෙස ප්‍රසිද්ධ ව්ලාඩ් දී ඉම්පේලර් 1476 වර්ෂය වටා සටන් අතරතුරදී මිය ගිය බව ඉතිහාසය කියනවා. ඔහුගේ හිස කපා අස්මාන් එම්පයරකට යවලා තියෙන්නේ. නමුත් ඔහුගේ ශරීරය කොතනද කියලා අදටත් කිසිවෙකු දන්නේ නැහැ.